Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔන්න මගේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි මම මේ සෙට් වෙලා ඉන්නේ. ඉතින් මම අද ගෙනල්ලා තියෙනවා ඔයාලට පේනවා ඇති මොන්ස්ටර් වර්ග පහක් තියෙනවා. ඉතින් මේ පහේම ටේස්ට් එක මම බලන්න යන්නේ. ඉතින් මේ අපි එකින් එක ටේස්ට් කරලා බලමු මොන වගේ රස දෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මෙතනින් මම ටේස්ට් කරලා තියෙනවා දෙකක් වගේ මීට කලින්. විශේෂයෙන් මේක සෝ නෝමල් ඉතින් හැමෝම බොන ක්ලාසික් මොන්ස්ටර් එකනේ. බලමු මේ වගේ මොනවද දන්නේ තියෙන්නේ මේ මම තාම බැලුවේ නෑ මේක නම් කොහොමද රස කියලා දන්නවනේ කොහොමත් මේ වගේ එක එක ෆ්ලේවර්ස් වර්ග තියෙනවා අපි එකින් එක ටෙස්ට් කරලා බලමු අපි ඉතින් පළවෙනියට මම මෙතෙන්ට මේක ටෙස්ට් කරලා බලමු මොන වගේද කියලා බලමු මේක මේ මොකක්ද කියලා ඔයාලට පේන ඇති මේ විදිහට තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ අපි ෆස්ට්ලි මේක ඩ්‍රින්ක් කරලා බලමු මොන වගේද මේකේ ටේස්ට් එක කියලා ඕපන් කරලා හරි බලමු මේක රස කොහොමද කියලා ඒක නිකන් රස මචන්ලා ඉන්නේ මේ නිකන් පයිනැපල් රහක් එන්නේ නෑ පයිනැපල් නේ සෝරි මේ මොනවද ඒවට කියන්නේ මේ පැෂන් වගේ රහක් එන්නේ එච්චර ඒක මට සිට් නෑ ඒක එච්චරම සිට් නෑ මට නම් සිරවටම මේ ලොකු අවුලක් නෑ වුණාට නිකන් වෝටර්මෙලන් නිකන් පැෂන් වගේ සීන් එකක් තමයි මේක එන්නේ අපි මේක පැත්තකින් තියමු නෙක්ස්ට් එක අපි බලමු මොන වගේද කියලා ඊළඟට අපි තියනවා මැංගෝ එකක් ඉතින් මේක මැංගෝ මම මේක කලින් ටේස්ට් කරලා තියෙනවා මේක අවුලක් නෑ ලොකෝට මගේ ටේස්ට් එකට අනුව මේක සුපිරි මේක ටේස්ට් කරලා බලමු දැන් මේක අවුලක් නෑ මේක නම් මට සෙට් සිරාවටම අනිත් ඒවත් එක්ක බලද්දි මේක සෙට් මේ දැන් කලින් එකත් එක්ක බලද්දි නම් සිරාවට මේක සෙට් ඒකත් පැත්තෙන් තියාගමු අපි අන්තිමට මේකට යමු මොකද මේක හැමෝම දන්න ක්ලාසික් එකනේ මේක කොහොමත් ඉතින් ටේස්ට් එක සුපිරි කමක් නෑ අපි මෙතනින් පටන් ගමු ඉතින් මෙන්න මේක තියෙනවා මේකේ නම තියෙන්නේ මොකද්ද C0 Coco මොනවද මන්ද නමක් තියෙනවා බම් මේ විදිහට තමයි මේකේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන පේනවාද ඒ වගේ ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් නම් සිරාටම ලස්සනයි මේ මොන්ස්ටර්ලාගේ එක එක මේ විදිහට මාර විදිහට ඩිසයින් කරලා තියෙනවා අපි මේක ඕපන් කරලා බලමු ඒක නම් සිරාටම සෙට් නෑ ඒක සිරාවට මේ නිකන් සෝඩා රහක් වගේ බා. ඒක කිසිම මෙලෝ රහක් නැහැ. මම හිතන්නේ මේ 0 කියලා තියෙන්නේ මේ සීනි නැතුව ඇති. මේක තමයි. මේක මේ යට ගහලා තියෙනවා අල්ට්‍රා ගෝල්ඩන් පයිනැපල් කියලා ගහලා තියෙනවා මෙතන මේ. ආයි කියන පයිනැපල් මොකදොත් තමයි මොකක් කරේ. ඒක නම් සෙට් නැහැ. හරි. නෙක්ස්ට් එක තියෙනවා මේක. පේනවා ඇති. මේ විදිහට තමයි ඩිසයින් කරලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. මේක ගහලා තියෙන්නේ මොකද්ද බම් මේ නම් සිරාවට මොකද්ද කියලා දන්නේ කවන්න අපි ටේස්ට් කළා මම මේක ටේස්ට් කළා නෑ කලින් ටේස්ට් කරලා බලමු අපෝ ඒක නම් සිරාවට සෙට් නෑ ඒක මඩපු හරක් වගේ ඉන්නේ බා සිරාවට කියන්නේ ඒක හරියන්නේ නෑ මම බීවු ජරා මේක ඒක නා ෆයිනලි ක්ලාසික් එකට යන් මේක තමයි ඉතින් මගේ හිතවතා සිරාවටම ගියොත් මොන්ස්ටර් එකක් ගත්තොත් මේ මොන මගුල ෆ්ලේවර් එක ආවත් මේක තරම් සෙට් වෙන්නේ නැහැ මචංලා මේක තමයි සුපිරිම එක ගොඩක් බහුතරයක් කැමතිත් මේකට තමයි වැඩිම රේට් එකක් තින්නෙත් මේ මොන්ස්ටර් එකට තමයි කොහොමද ඉතින් අර මුලින් ආපේ හොඳයි කියලා කියනවනේ පරණ ආපේකට වඩා මේක ටෙස්ට් කරලා බලමු ඒක තමයි සුපිරි මේක මට නම් මොන මොන්ස්ටර් එකවත් මේක තරම් සෙට් වෙන්නේ නැහැ මේක සුපිරි සිරාවටම මේක මම දැක්ක තව මේ ලාකොල පාට එකක් තියෙනවා ඒකත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ මේක තරම්ම මේක තමයි ක්ලාසික් සුපිරිම සෙට් වෙන මොන්ස්ටර් එක
ඉතින් මේ වගේම රිවිව් වීඩියෝ එකක් ඊළඟටත් මම අරන් එන්න. ඊළඟට මොකද්ද මම රිවිව් කරන්න ඕන කියලා ඔයාලා පල්ලෙහා කමෙන්ට් එකක් දාලා තියාගන්න. මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. විශේෂයෙන්ම මේ කියන්න ඕන මේක මගේ පළවෙනි වීඩියෝ එක. පොඩි අඩුපාඩු ඇති ඒක ගණන් ගන්න එපා. නෙක්ස්ට් අපි සුපිරියටම වීඩියෝ කරන්න try එකක් දෙමු. මතක් කරනවා මම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 ගෙවුවට පස්සේ giveaway එකක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒ giveaway එක මනීද නැත්තම් වෙන මොන හරිද කියලා මම තාම දන්නේ නැහැ. තීරණය කළා නැහැ. 5 දිනකට මම giveaway එක දෙනවා. ඉතින් මේ මතක් ඇතුව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. අනිත් එක ලයික් කරන්න. බෙල් එකෙන් ක්ලික් කරලා තියාගන්න. මගේ notification ළඟටම ගෙන්න ගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.